ආයිබෝවන් පුංචි දුවේ පුතේ අනාදත් අපේ ඉස්කෝලෙන් ඔයාලට පාඩමක් අරන් ආවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව පාඩම පැත්තට දුවගෙන යමුද? අද අපි ලෑස්ති රචනාවක් ලියන්න. එහෙනම් තේරවිල්ලක් තෝරලා රචනා මාතෘකාව තෝරගමු. හොට රතු පාටයි ඇඟ කොළ පාටයි මම කන්නේ පළතුරුයි ඔන්න තේරවිල්ල පුංචිලා තේරුවාද? මොකක් වෙන්න ටීචර් කියලා දෙන්න යන්නේ? ඔය ඉන්නේ අද ටීචර් කියලා දෙන්න යන්නේ මෙන්න මේ චූටි සතා කවුද? ගිරවගෙන මම ගිරවෙක් වෙමි කියන මාතෘකාව යටතේ වාක්‍ය රචනාවක් ලියන්නේ කොහොමද කියලා. එහෙනම් අපි රචනාවට යමුකෝ. ඔන්න අපේ පළවෙනි වාක්‍යය මට රතු පාට පිහිතුඩක් වැනි වකුටු හොටක් ඇත. මට රතු පාට පිහිතුඩක් වැනි වකුටු හොටක් ඇත. එහෙනම් මෙන්න දෙවෙනි වාක්‍යය කොළ පාටින් මගේ ශරීරය වර්ණවත් වී ඇත. කොළ පාටින් මගේ ශරීරය වර්ණවත් වී ඇත. ඊළඟට අපි ලියනවා මාගේ ප්‍රියතම ආහාරය අඹ හා වී කරල්ය. මාගේ ප්‍රියතම ආහාරය අඹ හා වී කරල්ය. ඊට පස්සේ අපි මෙහෙම වාක්‍යයක් ලියනවා. මම රංචු වශයෙන් පරිසරයේ ජීවත් වෙමි. මම රංචු වශයෙන් පරිසරයේ ජීවත් වෙමි. අන්න අවසානයේදී මේ වගේ වාක්‍යයක් ලියනවා. මම අහසේ ඉතා ආසාවෙන් පියාසර කරමි. මම අහසේ ඉතා ආසාවෙන් පියාසර කරමි. ඔය විදිහට ඔන්න වාක්‍ය පහ අවසන් වෙනවා. එහෙනම් ඔන්න වෙනද වගේම ඔයාලා මේ වාක්‍ය පහ කියව ගන්නකො බලන්න හොඳට. ඔන්න චරිතාරෝපිතව ලියපු ඊළඟ රචනාව මේ විදිහට අවසන් වෙනවා. වීඩියෝ නරඹුවට බොහොමත්ම ස්තුතියි. පුංචි ඔයාලා දැන් රචනා ලියන්න හරි දක්ෂ වෙලා ඇතිනේ. එහෙනම් ඔන්න ලියපු රචනාවක් අපිට කමෙන්ට් කරන්නකෝ බලන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ළඟම තියෙන bell icon එක click කරන්න. යාළුවන්ට බලන්න share කරන්න.